රජකුට ලැබිය හැකි විශාලතම බලය කුමක්ද? රාජ්‍යයක්ද? දහනයද? නැත්නම් සිංහාසනයද? නමුත් මේ සියල්ල අතහැර මිනිසුන්ගේ යහපත් වෙනුවෙන් තමා ජීවිතය පවා පරිත්‍යාග කළ රජකු ගැන ඔබ අසා තිබෙනවාද? ඒ තමයි ශ්‍රී ලංකා ඉතිහාසය කරුණාව සහ පරාර්ථකාමීත්වය නිසා ප්‍රසිද්ධ සිරිසංගබෝ රජු. තවත් විශේෂ දෙයක් තමයි සිරිසංගබෝ රජු අනාගතයේ බුදු බව ලැබීමේ ප්‍රාර්ථනාවක් කාල් බවට පවතින බෞද්ධ සම්ප්‍රදාය. අද අපි බලමු මේ ශ්‍රේෂ්ඨ රජුගේ කතාව. සිරිසගබෝ රජු අනුරාධපුර රාජධානියේ රජකු ලෙස ඉතිහාසයේ සඳහන් වෙන්නා. ඔහුගේ ජීවිතය අනෙක් රජවරුන්ගෙන් වෙනස් වුණේ ඔහු තුළ තිබූ කරුණාව සහ දානය නිසායි. බුදු දහමේ ඉගැන්වීම් වලට ගරු කළ ඔහු ජනතාවට යහපතක් කිරීම රජකුගේ වගකීමක් ලෙස සැලකූ බව කතාපුවත්වල සඳහන් වෙන්නා. ඔහුට රාජ්‍ය බලය තිබිනත් බලය සහ ධනය තමන්ගේ පෞද්ගලික වාසිය සඳහා පමණක් භාවිතා කිරීමට ඔහු කැමති වූයේ නැහැ. ඔහුගේ චරිතයේ මූලිකම ලක්ෂණයක් වුණේ පරාර්ථකාමීත්වයයි. බුදු දහම තුළ බෝධිසත්වයෙකුගේ ගමන කියන්නේ අන් අයගේ යහපත වෙනුවෙන් කැපවීමේ මාර්ගයක්. සිරිසගබෝ රජු පිළිබඳ බෞද්ධ සම්ප්‍රදාය තුළද ඔහු බුදු බව පැතූ රජකු ලෙස සිහිපත් කෙරෙනවා. ඔහුගේ ප්‍රාර්ථනාව වූයේ තමන්ට පමණක් යහපතක් ලබා ගැනීම නොවේ. සියලු සත්වයන්ට යහපතක් සිදුවන මාර්ගයක් ගමන කිරීමයි. ඒ නිසා සිරිසගබෝ රජුගේ කතාව අපට මතක් කරන්නේ බුදු බව පැතීම යනු වචන වලින් පමණක් කරන ප්‍රාර්ථනාවක් නොව කරුණාව, දානය සහ පරාර්ථකාමී ක්‍රියාවලින් පිරුණු ගමනක් බවයි. සිරිසංගබෝ රජු රජකමට පත්වීමෙන් පසු ඔහුගේ ජීවිතයේ විශාල වගකීමක් පැමිණියා. එක් පැත්තකින් ඔහුට රාජ්‍යය ආරක්ෂා කිරීමට සිදු වුණා. අනෙක් පැත්තෙන් ජනතාවගේ යහපත් ගැන සිතීමට සිදු වුණා. නමුත් ඔහුගේ චරිතය තුළින් පෙනෙනේ බලයට වඩා කරුණාවට වැදගත්කමක් ලබා දුන් රජකු බවයි. ඔහුගේ කතාව අපට කියා දෙන්නේ සැබෑ නායකත්වය කියන්නේ මිනිසුන් තමන්ට යටත් කර ගැනීම නොව මිනිසුන් වෙනුවෙන් කැපවීමයි. කාලය ගත වෙද්දී රාජ්‍ය බලය සම්බන්ධ ගැටලු ඇති වුණා. සිරිසංගබෝ රජුගේ ඥාතියකු වූ ගෝඨාභය රාජ්‍ය බලය ලබා ගැනීම උත්සාහ කළ බව ඉතිහාස කතාවේ සඳහන් වෙනවා. මෙවැනි අවස්ථාවක බොහෝ රජවරු තමා සිංහාසනය ආරක්ෂා කර ගැනීම සටන් කරනවා. නමුත් සිරිසංගබෝ රජු වෙනස් තීරණයක් ගත්තා. ජනතාවට විශාල විනාශයක් සිදුවීම වැළැක්වීම ඔහු රාජ්‍ය අතහැර ගිය බව කතාවේ සඳහන් වෙනවා. රජකුට සිංහාසනය අතහැරීම පහසු දෙයක් නොවෙයි. නමුත් සිරිසංගබෝ රජු තමන්ගේ බලයට වඩා අන් අයගේ ජීවිත ගැන සිතුවා. සිරිසංගබෝ රජු රාජ්‍යයෙන් ඉවත් වූ පසු ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ජීවත් වූ බව කතාවේ සඳහන් වෙනවා. මේ අතර ගෝඨාභය රජු සිරිසංගබෝ රජු අල්ලා දෙන පුද්ගලයෙකුට ත්‍යාගයක් ලබා දෙන බව ප්‍රකාශ කළ බව පැවසෙනවා. එම ත්‍යාගය ලබා ගැනීමට පුද්ගලයන් සිරිසංගබෝ රජු සොයන්න පටන් ගත්තා. අවසානයේ එක් පුද්ගලයෙකු සිරිසංගබෝ රජු හඳුනාගත්තා. නමුත් මෙහිදී සිරිසංගබෝ රජු කල්දය ඉතාමත් විශේෂයි. ඔහු තමන්ගේ ජීවිතය ගැන පමණක් නොසිතා තමන්වන් සොයා පැමිණි පුද්ගලයාටත් උපකාර කිරීමට තීරණය කළ බව කතාවේ සඳහන් වෙනවා. සිරිසංගබෝ රජුගේ කතාවේ වඩාත්ම ප්‍රසිද්ධ කොටස මෙතැනින් ආරම්භ වනවා. තමන්ගේ අනන්‍යතාව ඔහු හෙළි කළ බවත් එම පුද්ගලයාට ත්‍යාගය ලබා ගැනීමට අවශ්‍ය උපකාරය කළ බවත් පුරාවර්තයේ සඳහන් වෙනවා. අවසානය සිරිසංගබෝ රජු තම ජීවිතය පවා පරිත්‍යාග කළ බව කතාවේ දැක්වෙනවා. මෙම සිදුවීම නිසා ඔහු ශ්‍රී ලංකා බෞද්ධ ජනතාව අතර ඉතා ගෞරවයෙන් සිහිපත් වන රාජකු බවට පත් වුණා. ඔහුගේ පරිත්‍යාගය තුළින් පෙන්වන්නේ තමන්ගේ ජීවිතයට වඩා අන් අයගේ යහපත ගැන සිතූ මනසක්. සිරිසංගබෝ රජුගේ කතාව අපට වැදගත් වන්නේ ඔහු රජෙකු වූ නිසා පමණක් නොවෙයි. ඔහුගේ කතාව තුළ තිබෙන දානය, කරුණාව,
මෛත්‍රිය සහ පරාර්ථකාමීත්වය නිසායි. බුද්ධ බව පැතූ පුද්ගලයෙකුගේ ගමන තුළ අන් අයගේ යහපත ගැන සිතීම ඉතා වැදගත්. ඒ නිසා සිරිසංගබෝ රජුගේ චරිතය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ලබාගෙන තිබෙනවා. අවසානයේ සිරිසංගබෝ රජුගේ කතාවෙන් අපට ගන්න පුළුවන් ලොකුම පාඩම මොකක්ද? බලය තිබුණත් නිහතමානීවීම. දහනය තිබුණත් දන්දීම. බලය තිබුණත් කරුණාවෙන් කටයුතු කිරීම. තමන්ත වඩා අන් අය ගැන සිතීම. මේ ගුණාංග නිසා තමයි සිරිසංගබෝ රජු අදටත් ශ්‍රී ලංකා ඉතිහාසයේ මතකයේ රැඳී සිටින්නේ. බුදු බව පැහැතු සිරිසංගබෝ රජුගේ මේ කතාව ඔබට වැදගත් වුණා නම් වීඩියෝව ලයික් කරන්න, channel එක subscribe කරන්න. තවත් මෙවැනි ශ්‍රී ලංකා ඉතිහාස කතා සමග නැවත හමුවෙමු. තෙරුවන් සරණයි.